Hello, welcome back to my YouTube channel. අද වීඩියෝ එක A-level ICT කරන ස්ටුඩන්ට්ලට. ඔයත් A-level ICT කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද A-level ICT fail වෙන නැත්නම් බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න බැරි වෙන ස්ටුඩන්ට්ලගෙන් වැඩි පිරිසක් කරන common mistake 10ක් මම අද ඔයාලට කියලා දෙනවා. මේ වැරදි වලින් එකක් හරි ඔයා කරනවා නම් අදම නවත්තන්න. හරි. අපි බලමු එහෙනම් මොනවාද වැරදි 10 කියලා. 10 වෙනි වැරද්ද. ICT ලේසි සබ්ජෙක්ට් එකක් කියලා හිතන එක. ගොඩක් අය හිතනවා ICT කියන්නේ කම්පියුටර් යූස් කරන සබ්ජෙක්ට් එකක් විතරයි කියලා. හැබැයි ICT වල තියෙන තියරි, networking side එක, database, logic gate, programming වගේ කොටස් හොඳට ස්ටඩි කරන්න ඕනේ. ලොකු රේන්ජ් එකක් තමයි මේ ICT කියලා කියන්නේ. ඒක නිසා ICT කියන්නේ කම්පියුටර් යූස් කරන සබ්ජෙක්ට් එකක් කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ICT ලේසි කියලා හිතන එක තමයි ඔයා කරන ලොකුම වැරද්ද එතකොට. ඒක නිසා ලේසි කියලා කවදාවත් හිතන්න එපා. මේක අමාරුයි. හැබැයි අපි හරියට හරි ට්‍රැක් එකේ ගියොත් ICT තරම් ලේසි සබ්ජෙක්ට් එකකුත් නැහැ. හරි. අපි බලමු 9 වෙනි මිස්ටේක් එක මොකක්ද කියලා. ගොඩක් අය නෝට්ස් එකතු කරනවා විතරයි. ලස්සනට පොත්වල පොත් දෙක තුන නෝට්ස් එකතු කරගෙන නම් තියෙන්නේ. ටීචර්ස්ලා දෙන්න තුන් දෙනෙක්ගේ නෝට්ස්, සමහරට ක්ලාස් දෙක තුනකට යනවා ඇති ඒ වගේ නෝට්ස්. ඊට පස්සේ තව එක සබ්ජෙක්ට් වලට PDF, ඊට පස්සේ වීඩියෝස්, ඔන්ලයින් ක්ලාසස් වල මොනවා හරි වීඩියෝස්, ඕන තරම් නෝට්ස්, රිසෝසස් ඕන තරම් තියෙනවා. හැබැයි මොකුත් ඔළුවේ නැහැ, ස්ටඩි කරලා නැහැ, ඉගෙනගෙන නැහැ. රිසෝසස් එකතු කරන එක නෙමෙයි මේකෙදි වැදගත්. තියෙන රිසෝසස් ටික හොඳට කවර් කරන එක තමයි වැදගත්. ඒක නිසා රිසෝසස් ප්‍රමාණය වැඩි කරගන්න නෙමෙයි ඔයා මහන්සි වෙන්න ඕනේ. අදාළ රිසෝසස් වලට අදාළ කන්ටෙන්ට් එක, ඔයාගේ ICT සිලබස් එකට අදාළ කන්ටෙන්ට් එක හරියට හරි විදියට කවර් කරන එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟ එක 8 වෙනි වැරද්ද. පාස්ට් පේපර්ස් නොකරන එක. මේක ගොඩක් ළමයි කරන ලොකු වැරද්දක්. පාස්ට් පේපර්ස් නැතුව ICT වලට ඒකක් ගන්න හිතන්නවත් අමාරුයි. මොකද සමහර questions තියෙනවා, ඒ questions patterns repeat වෙනවා. එතකොට අපිට idea එකක් ගන්න පුළුවන් මේ වගේ question එකක් ආවොත් කොහොමද අපි paste කරන්න කියලා. අපි කලින් past papers questions කරලා තිබ්බොත්. ඒ වගේම තමයි ඔයාලට exam mindset එක develop වෙන්නේ past papers කරොත් විතරයි. හැබැයි past papers කරන්න ඕනේ exam එකට අඩුම තරමේ මාස 3ක්වත් තියලා හරියටම exam time එකට timer එකක් තියලා එහෙම past papers කරන්නත් ඕනේ. හරි, ඊළඟට අවුරුදු 10කවත් අඩුම තරමේ අවුරුදු 10කවත් past papers කරන්න ඕනේ. ඊළඟට past papers කරන්න ඕනේ විදිය ගැන මම වීඩියෝ එකක් කරලා ඇති. හරියට past paper එකක් කරන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කොහොමද හරියටම past paper එකකින් අපි උපරිම ප්‍රයෝජන ගන්න කියලා දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. හරි, එහෙනම් අපි බලමු ඊළඟ 7 වෙනි මිස්ටේක් එක මොකක්ද කියලා. ගොඩක් අය ICT වල අමාරු පාඩම් තියෙනවානේ. දැන් එක එක්කෙනාට එක පාඩම් අමාරුයි. ඒ අමාරු පාඩම කරන්නේ ඒ ප්‍රශ්නේ මග අරිනවා කියලා හිතාගෙන ඉන්නවා. ගොඩක් කලාවට ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න ගොඩක් ස්ටුඩන්ට්ලා මග අරිනවා. සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් වලින් සම්පූර්ණ ක්වෙස්චන් එකක් එනවා. ඊට පස්සේ MCQ වලට එනවා, ස්ට්‍රක්චර් එකට එනවා, තුනටම එනවනේ. ඒ වගේ ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නේ අතාරිනවා කියලා හිතාගත්තට තේරුමක් නැහැ. මොකද ඒක MCQ, structure, essay තුනේම තියෙන නිසා. essay එක කරන්න නැතුව අතෑරියත් අර දෙකෙන් අපිට ලකුණු ටික අහිමි වෙනවනේ. අහිමි වෙනවනේ අපිට ඒ ලකුණු ටික. ඒක නිසා කවදාවත් අමාරුයි කියලා හිතන්න එපා. ඒක අමාරු වෙන්නේ ඔයා හරියට ඒක ඔළුවට දාගත්තේ නැති වුණොත්. ඒක නිසා කොහොම හරි අමාරුයි කියලා හිතන්න නැතුව හරියට හරි විදියට ඉගෙනගෙන ඒ දේ ගොඩ දාගන්න.
අනිත් එක තමයි ඒ වගේ ප්‍රෝග්‍රෑමින් වගේ තව ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම් 5ක් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලපු නැති අය ඉන්නවා නම් ගිහින් බලන්න. මම ඒ වීඩියෝ එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊළඟට 6 වෙනි වැරැද්ද. තියරි විතරක් පාඩම් කරන එක. ICT කියන්නේ තියරි සබ්ජෙක්ට් එකක් නෙමෙයිනේ. ඒක මම මුලදිත් කිව්වා. මේකෙදි ඇප්ලිකේෂන්ස් ගැනත් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඩේටාබේස් වල ER ඩයග්‍රෑම් එකක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ෆ්ලෝ chart එකක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නෙට්වර්කින් ප්‍රශ්නයක් දුන්නට පස්සේදී ඒක සුළු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ICT කියන්නේ කටපාඩම් කරන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒක නිසා අපිට තියරි ටික විතරක් දැනගත්ත කියලා මේක කරන්න බෑ. ඊළඟට අපි බලමු 5 වෙනි මිස්ටේක් එක මොකක්ද කියලා. මේක ගොඩක් අය ඒ කියන්නේ ICT කරන ස්ටුඩන්ට්ලට විතරක් නෙමෙයි හැමෝම කරන common mistake එකක්. ඒ තමයි social media වලට එහෙම නැත්නම් mobile phone එකට වැඩියෙන් කාලය දෙන එක. හරිද? අපිට මෙහෙමනේ වෙන්නේ. අපි ටිකක් පාඩම් කර ඉද්දී චුට්ටක් කම්මැලි කියලා විනාඩි 10කට කියලා තමයි ෆෝන් එක අතට ගන්න. එතකොට TikTok එක හරි Facebook හරි Instagram හරි මොකකට හරි ගියාට පස්සේදී වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අන්තිමට පැයක් දෙකක් ගිහිල්ලා තමයි ෆෝන් එක පැත්තකින් තියන්නේ. ඔය මොබයිල් ෆෝන් යූස් කරන එක ස්ටඩි කරන කාල සීමාව ඇතුළත නතර කරලම දාන්න. අඩු කරන්න නෙමෙයි කියන්නේ නතරම කරලා දාන්න. ඒ කියන්නේ ඔයා ස්ටඩි කරන ඒරියා එකට මොබයිල් ෆෝන් එක අරගෙන යන්න එපා. මොබයිල් ෆෝන් එක අරගෙන ගියොත් නේ බැලෙන්නේ. ඒක නිසා මොබයිල් ෆෝන් එක අරගෙන යන්න එපා. ඔයාලගේ රිසෝසස් ටික විතරක් අරගෙන ගිහිල්ලා ස්ටඩි කරන්න. ඊළඟට මම මේ ස්ටඩි කරන්න කොහොමද කියලා ටෙක්නික්ස් ටිකක් කියලා වීඩියෝ එකක් කරලා ඇති. ඒ කියන්නේ අපිට ස්ටඩි කරන එකත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ එයාලා පාඩම් කරන විදිය එයාලට ග්‍රහණය වෙන විදිය අනුව එක්කෙනාට වෙනස් වෙනවා. ඒක නිසා අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද අපේ පැටර්න් එක කියලා. මොකද සමහර අයට පුළුවන් පැය ගාණක් එක දිගට පාඩම් කරන්න. හැබැයි බලන්න ඕනේ ඒ පැය ගාණක් එක දිගට පාඩම් කරාට අපිට ඒ පැය ගාණක් පාඩම් කරන ඒවා මතක හිටිනවද කියලා. සාමාන්‍යයෙන් අපේ මොලේ හැදිලා තියෙන්නේ ටිකක් මහන්සි වුණාට පස්සේදී එයාට රෙස්ට් එකක් ඕනේ. ඒ විදියට අපි පාඩම් කරන්නේ මොන ක්‍රමයටද මෙතඩ් එකටද කියලා අපි මුලින් අඳුර ගන්න ඕනේ. නැත්නම් අපි පාඩම් කරන එකේ කිසි තේරුමක් නැතුව යනවා. හරි. ඒක ගැනත් මම වීඩියෝ එකක් කරලා ඇති. ගිහිල්ලා බලන්න. හරි. ඊළඟට 4 වෙනි වැරද්ද ටයිම් ටේබල් හදලා ඒවා ෆලෝ නොකරන එක. මම මේක ගොඩක් වීඩියෝස් වල රිපීට්ලි කියලා තියෙනවා. ගොඩක් අය ටයිම් ටේබල්ස් හදනවා. මමත් කරපු වැඩක්. මමත් ටයිම් ටේබල්ස් හදනවා සමහර වෙලාවට. හැබැයි වැඩක් කෙරෙන්නේ නැහැ. පස්සේදී මම ටයිම් ටේබල්ස් හදන එක නතර කරලා මම එදා දවසට මම මෙන්න මේ වැඩ ටික කරනවා කියලා to do list එකකට වැඩ කරන්න ගත්තා. ඒක තමයි මට වර්ත් උනේ. නැතු අර මේ මාසෙකට සතියකට ටයිම් ටේබල්ස් හදලා ඒ වෙලාවල් වලට මේ දේවල් කරනවා කියලා දාගත්තු වැඩ එහෙම උනේ නැහැ. හරි. ඒක තමයි මට හරි ගියපු විදිය. සමහරට ඔයාලට වෙන ක්‍රමයක් ඇති. හරි. මම කියන්නේ එහෙම ටයිම් ටේබල්ස් විතරක් හදලා වැඩක් නැහැ. තව සමහරු ඉන්නවා මේ බිත්තියේ අලව ගන්නවා. ඒක කවදාවත් සමහර විට බලන්නේ නැතුව තමයි බිත්තිය අලවලා තියෙනවා. සමහර වෙලාවට ඇත්තටම මේ එහෙම බිත්තිය අලවල තියෙන එක ඇත්තටම වර්ත් වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට ඕනෑවට වඩා මෙසි වුණාට පස්සේ තොලුව ටිකක් විකාර වෙන්න බලනවා. ඒක නිසා ඒකත් හොඳට සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔයාලා ප්ලෑන් එකක් හදන අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් හදාගද්දී ඒක සිම්පල් වෙන්න ඕනේ. ඕනෑවට වඩා මෙස් කරගන්න එපා. හැබැයි ඒක අනිවාර්යෙන්ම ෆලෝ කරන්නත් ඕනේ. හරි. ඊළඟට 3 වෙනි වැරද්ද. ඔයාගේ වීක් ඒරියා ඉග්නෝර් කරන එක තමයි ඊළඟ වැරද්ද. මොකක්ද? ඔයාට මෙන්න මේ සබ්ජෙක්ට් එක අමාරුයි. ගොඩක් අය කියයි මට ප්‍රෝග්‍රෑමින් අමාරුයි, මට නෙට්වර්කින් අමාරුයි, මට ඩේටාබේස් අමාරුයි. ඒක නිසා ඒක මග අරිනවා. ඒක කරන්න එපා. මොකද ඔයාලා ඔය අමාරුයි කියලා අතාරින එකම තමයි එක්සෑම් එකේ වැඩිපුරම ලකුණු තියෙන chapter එකක් වෙන්නේ. හරිද? ඒක නිසා අපි මුලින්ම බලන්න ඕන මොකක්ද? මුලින්ම බලන්න ඕන papers වල past papers studies කරද්දී අන්න ඒක තමයි. ඒක මම කියලා තියෙනවා past papers ගැන කතා කරන වීඩියෝ එකේ.
weak area එක තමයි අපි වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට අපි past papers වලින් බලා ගන්න පුළුවන් මොනවාද අපිට වැඩිපුරම ලකුණු හම්බෙන chapters ටික කියලා. හරි. ඒක නිසා අපි ඒ ටික අඳුරගෙන අපිට අමාරු මොනවා හරි තැන් තියෙනවා නම් ඒව වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. දෙවෙනි වැරද්ද තමයි අන්තිම මොහොත වෙනකන් ඉන්නවා හැම වැඩේම පටන් ගන්න. last minute study කරන් ඉන්න කට්ටිය ගොඩක් වැඩි දැන්. මොකද අපිට අවුරුදු 2ක් දීලා තියෙද්දි සමහර අය ඉන්නේ අවසාන මාසේ පාඩම් කරන්න. අවුරුදු 2ක් දීලා තියෙන්නේ අවුරුදු 2ක් ඕන නිසානේ. සමහර අය කියන්න පුළුවන් මෙහෙම. ඒකට කියන්න පුළුවන් සමහර ඉන්නවා මාස 6න් කරන කට්ටිය ඉන්නවා කියයි මාස 3න් කරන කට්ටිය ඉන්නවා කියලා. ඔව්. එහෙම ගොඩ දාන කට්ටිය ඉන්නවා. ඒක ඒ අයගේ levels නේ. ඊළඟට ඒ මාස 6දී මාස 3දී ගොඩ දාන අය එයාලා දෙන priority එක වෙනස්. එයාලට තියෙන knowledge එකත් එක්ක එයාලා වැඩ කරන්න ඕනි energy එක වෙනස් වෙනවා. හරිද? ඒක නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැනේ අවුරුදු 2ක් තියෙන එක මුල ඉඳලම වැඩ කරන්න පටන් ගත්තා නම් ස්ට්‍රෙස් එකකුත් නැතුව හොඳට වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට එක්සෑම් එකට මාසයක් තියෙද්දි රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. රිලැක්ස් එකේ ඔයාලට එක්සෑම් එකට තියෙන බය අඩු කරගෙන හොඳට එක්සෑම් එක වෙනුවෙන් රෙඩි වෙන්න කාලය තියෙනවා. නැත්තම් මාසයකින් පටන්ගෙන පැනික් වෙලා ඔක්කොම දන්න ටිකත් අමතක වෙලා තමයි නිකන් ඉන්නේ. හරිද? ඊළඟට අන්තිම වැරැද්ද. ඊළඟට පළවෙනි වැරැද්ද. තමන්ට තමන්ව විශ්වාස නැති එක. මේක තමයි අපි කාටත් තියෙන ලොකුම වැරැද්ද. මුලින්ම පටන් ගන්නෙ මට බෑ. මට ඒකක් ගන්න නෙමෙයි ඕන මට පාස් එකක් තිබ්බහම ඇති. හරිද? මොනවා හරි කන්ටෙන්ට් එකක් අමාරුයි නම් මුලින්ම කියනවා ඒක මට තේරෙන්නේ නැහැ කියලා මුලින්ම ඩිසයිඩ් කරලා ඉවරයි. ඒක බලන්නවත් මොකුත් කරන්න යන්නවත් නැහැ. කලින්ම තීරණය කරලා ඉවරයි. මට ඒක අමාරුයිනේ එහෙම කියලා. හැබැයි ඔය ඒකක් ගන්න මිනිස්සයා ඉන්නවනේ. ඒ මිනිස්සයා කිසිම දෙයක් දන්නේ නැතුව තමයි උතන ඒකක් අරගෙන තියෙන්නේ. ඒ මිනිස්සයා ඒකක් ගත්තේ එයා දන්නේ නැති දේ ඉගෙන ගත්තු නිසා. ඒක නිසා කවදාවත් නෑ බෑ කියලා නෙගටිව් මයින්ඩ් එකෙන් පටන් ගන්න එපා. මොකද එතන ඒකක් ගන්න මිනිස්සයාගේ නෑ බෑ කියලා නතර වෙන කෙනාගේ තියෙන ඩිෆරන්ස් එක තමයි ඒ ගන්න කෙනා හොඳට වැඩ කරා ඒ වෙනුවෙන් ෆේල් වෙන කෙනා මොකද කරේ මට බෑ කියලා මුලින්ම එයාවම නැති කරගත්තා. හරි. එහෙනම් තමන්ට තියෙන විශ්වාසයත් එක්ක යන ගමනක් තමයි මේක. හරි. එහෙනම් A level ස්ටුඩන්ට්ලා කරන ලොකුම වැරදි 10ක් මම අද කතා කරේ. ඔයාලා මේ වැරදි වලින් කීයක් කරනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වුණා නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. හරි. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.